ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් සාගර හා සාගර භූ විද්‍යා අධ්‍යනාංශයේ රුහුණු විශ්වවිද්‍යාලය. අපිට ගන්නකො මොකද්ද මේ එල් නිනෝ තත්වය කියන්නේ මොකක්ද මේක ගොඩක් අය දන්නේ නැතුව මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ මේ ඇත්තම විද්දුයි විද්දු නොවන අය ඔක්කොම මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මොකද්ද මේ එල් නිනෝ කියන්නේ කියලා අපි පැහැදිලි කරගමු. ඇත්තටම ගයන් මම කතාව පටන් ගන්න කැමති අපේ මහාචාර්ය නාලක කියපු කතාවෙන්. මොකද ඒ කියන්නේ අපේ ජීවිතය වගේ දේශගුණයත් රටාවකට අනුව වෙනස් වෙනවා. එතකොට මේ එල් නිනෝ කියලා මෙතන එල් නිනෝ කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාවික පරිසර පද්ධතියේ වෙන රටාවක්. එතකොට ඒක අද ඊ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපේ මහාචාර්යවරයා කිව්ව විදිහට සාමාන්‍යයෙන් අවුරුදු 2-7 කාලය වගේ ඇතුළත ඒක නැවත නැවත ඇති වෙන්න පුළුවන්. කියන්නේ එල් නිනෝ හැමදාම ඇති වෙන්න පුළුවන්. ඔව් හැමදාම කියන්නේ රටාවකට යන්න පුළුවන්. ඔව් මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. එතකොට අපිට ගැටලුව තියෙන ඇත්තටම අපි බය වෙන්න ඕනේ මේ ඇති රටාවකට ඇති වෙන එල් නිනෝ වල ප්‍රබලත්වය. ඒ ප්‍රබලත්වය අනුව තමයි ඒක ජන ජීවිතයට බලපෑමක් කරනවද, සමාජයට එනවද, නැත්නම් අපේ පරිසරයට බලපෑමක් කරනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට සයි කියන්නේ සාරාංශයක් විදිහට කියනවා නම් එල් නිනෝ කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. එල් නිනෝ කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්නකෝ. තේරෙන විදිහට. එල් නිනෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ වෙන වෙනස්කමක්. එතකොට අපි දැන් එල් නිනෝ කියන්න කලින් මම කැමති ඉස්සෙල්ලා කතා කරන්නේ අපි ඕනම දෙයක සාමාන්‍ය අගයක් තියෙනවනේ. එතකොට අපි සාමාන්‍ය තත්ත්වය දිහා බැලුවම පැසිෆික් සාගරයේ සමකාසන්න ප්‍රදේශයේ බටහිර පැත්ත. බටහිර පැත්ත සාමාන්‍යයෙන් මුහුදේ උෂ්ණත්වය වැඩි. ඊට සාපේක්ෂව පැසිෆික් සාගරයේ සමකාසන්නව නැගෙනහිර කලාපයේ මුහුදේ මතුපිට උෂ්ණත්වය අඩුයි. එතකොට මෙන්න මේ උෂ්ණත්ව වෙනස නිසා තමයි සාමාන්‍යයෙන් අපිට පැසිෆික් සාගරයේ බටහිර කලාපයේ හොඳට සංවහන ක්‍රියාවලිය වෙනවා, වර්ෂාපතනය වැඩි. සාපේක්ෂව නැගෙනහිර කලාපයේ මතුපිට උෂ්ණත්වය අඩුයි, සංවහන ක්‍රියාවලිය අඩුයි. ඒක නිසා වැස්ස නැහැ. එතකොට දැන් මේ උෂ්ණත්ව වෙනස ඇත්තටම පාලනය කරන්නේ අපි කතා කරනවා මේ වෙළඳ සුළං කියලා, ට්‍රේඩ් වින්ඩ්ස් කියලා. එතකොට ට්‍රේඩ් වින්ඩ්ස් නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැන් සමහර කාලවල මෙන්න මේ වෙළඳ සුළං වල කාර්යභාරය වෙන්නේ සමකාසන්න ප්‍රදේශවල නැගෙනහිර ඉඳලා බටහිර කලාපයට මුහුදු ජලය අරගෙන යන එක. එතකොට වෙළඳ සුළං දුර්වල වෙන්න පටන් ගත්තම අර උෂ්ණාධික ජලය බටහිර කලාපයට තල්ලු වෙන එක නතර වෙනවා. එතකොට වෙන්නේ අර උෂ්ණාධික ජලය සමකය දිගේ මධ්‍යම සහ නැගෙනහිර පැත්තට වෙන සමකය දිගේ පැතිරිලා යනවා. හරි ලස්සන කතාව තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා අපි වතුර එකක් කියන්නේ උෂ්ණත්වය රත් කරෝතින් ජලය වාෂ්ප වෙනවා. ඒ වගේ තමයි ස්වභාවික පරිසරයේත්. වතුරේ උෂ්ණත්වය වැඩි වෙනකොට ජලය වාෂ්ප වෙන්න පුළුවන් සංවහන ක්‍රියාවලියක් ඇති වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ වතුර ගොඩාක්ම රත් වෙන්න ඕනේ නැහැ. ඒකට අපි කතා කරනවා වර්ෂාපතනය සංවේදී මුහුදේ මතුපිට උෂ්ණත්වයට.